මේ තමයි ෆයිනල් මිෂන් එක. මේ තමයි අවසාන ප්‍රෝග්‍රෑම් එක. මේ තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන ප්‍රෝග්‍රෑම් එක. ෆස්ට් බැච් එකෙන්ම දිස්ත්‍රික් 2 4 8 10 කියන රෑන්ක් හදපු කන්තියක් එක මාසෙන් ඔයාව B එකකට C එකකට අරන් යන්න කරන ප්‍රෝග්‍රෑම් එකක්. සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන්ම වැඩ ටික කරගෙන යන්න ඕන නම් හරිද? මුලින් ඉඳන්ම කොට යන්න ඕන නම් ඉතින් මේ වෙලාවේ අර මහන්සිය කියන එක බලලා මේ ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ නැහැ. මොකද මාසයක් ඇතුළත අපි උපරිම වැඩ ප්‍රමාණයක් කරනවා. මොකද එක මාසයක් අපිට තියෙන්නේ. එහෙනම් ඔක්තෝබර් මාසෙ විතරයි අපිට තියෙන්නේ. සම්පූර්ණ පේපර් එකක් පැය 20ක් 25ක් විතර සාකච්ඡා කරලා තියෙනවා. හරි. පුතේ හැමෝටම ආයිබෝවන්. ඉතින් 2025 A level ICT කරන ඕගොල්ලෝ වෙනුවෙන් අවසානම අපිට කරන්න පුළුවන් හොඳම ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඔන්න අපි ඇවිල්ලා තියෙනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාගේ ජීවිතේ වෙනස් කරන වීඩියෝ එක අනිවාර්යෙන් මේක වෙනවා. ඒ හින්දා මේක සම්පූර්ණ ඉවර වෙනකන් ඔයා අනිවාර්යෙන්ම බලන්න. හරි පුතේ. ඉතින් 2025 A level exam එකට තව තියෙන්නේ දවස් 40ක් වගේ චූටි කාල සීමාවක්. හරිද? ඉතින් මේ වෙනකොට අපි බොරු වැල් වටාරම් කතා කරලා තේරුම් නැහැ. ඔයා ඉන්නේ මොන මට්ටමේද කියන එක ඔයා දැන් හොඳටම දන්නවා. එතකොට එක්සෑම් එකට ගිහිල්ලා ඔයා උත්තර ලියන්න ඕනේ. මොන සබ්ජෙක්ට් වලටද ඒත් එක්කම මුහුණ දෙන්න ඕනේ කොයි විදියටද කියන හැම දෙයක් ගැනම අවබෝධයක් ඔයාලට දැන් මේ වෙද්දි තියෙන්න ඕන. හරිද? ඉතින් පුතේ මේ වෙනකොට ඔයා මොන මට්ටමක හිටියත් බිඳුව මට්ටමේ හිටියත් ඔයාට ගොඩ යන්න අවස්ථාවක් හදලා දෙන්නයි මේ ප්‍රෝග්‍රෑම් එක අරන් ආවේ. හරිද? ඉතින් ගිය අවුරුද්දේත් මේ විදියටම ප්‍රෝග්‍රෑම් එකක් අපි කරා. ඒ කියන්නේ අපේ ෆස්ට් බැච් එක. ඉතින් ෆස්ට් බැච් එකෙම පුතේ අපි ලංකාවටම ඔන්ලයින් ළමයි 350ක ක්ලාස් එකක් හැදුවා මගේ ෆස්ට් බැච් එකෙන්ම. ඉතින් ඉතා සීග්‍රයෙන් වර්ධනය වුණු A level ICT ක්ලාස් එක ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් ඔයාලටත් මේ පාර ඔන්න අවස්ථාව තියෙනවා අවසාන මොහොතේ හරි සම්බන්ධ වෙලා වැඩේ කොට දාගන්න. හරිද? හරි. ඉතින් පුතේ ප්‍රෝග්‍රෑම් එක ගැන චූටි විස්තරයක් කියන්නම්. මෙහෙමයි වෙන්නේ. හරිද? ඔයාට මේ අවස්ථාවේදී කරන්න පුළුවන් හොඳම වැඩ ටික තමයි අපි මෙතන කතා කරන්නේ. පේපරේ ලියා ගන්න. සම්පූර්ණ පේපරේ ලියන්න ඔයාට පුතේ මුළු සිලබස් එකම ඕනේ නැහැ. ඔයාට පේපරේට අත්‍යවශ්‍යම ප්‍රශ්න ටික ගොඩ දාගත්තා නම් ඔයාට අනිවාර්යෙන් උපරිම B එකකටවත් යන්න පුළුවන්. හරිද? ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ එහෙම. හරිද? ඉතින් අපි මේකට කියන්නේ ෆයිනල් මිෂන් එක කියලා. පුතේ මම මෙතන දාලා තියෙනවා අපේ පේපරේ කොටස් තුන MCQ, structured essay සහ essay කියන කොටස් තුන. ඉතින් මේ කොටස් තුනෙන් මේ අවුරුදු ගණනාවටම අනිවාර්යෙන් එවිලා තියෙන ප්‍රශ්න සෙට් එක කැටගරි කරලා ගත්තාම web development, e-commerce, python, system කියන කොටස් ටික structured essay එකට අනිවාර්යෙන් වෙන කොටස් ටිකක්. හරිද? ඉතින් ඊට පස්සේ essay කොටස ගත්තාම logic gate, networking, database, OS කියන්නේ නෝරදවාම අනිවාර්යයෙන්ම පේපරේට එන කොටස් ටිකක්. හරිද? ඉතින් ඔයාට මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුරුදු වෙලා ගියත් මේ ලකුණු ටික රැස් කරගන්න පුළුවන්. හරිද? අපි දල වශයෙන් මේකේ ලකුණු ටික දාලා තියෙනවා කොහොමද පාඩමෙන් පාඩමට වඩා ලකුණු එන්නේ කියලා. ඉතින් නමුත් අපි දල වශයෙන් මේ දැම්මත් ඔයාට මේකෙන් යම් තාක් දුරකට ලකුණු ප්‍රමාණයක් ගත්තත් පුතේ අනිවාර්යෙන් C එකකට B එකකට මට්ටමකට අනිවාර්යෙන්ම මේ කියන මාසය තුලට යන්න පුළුවන්. ඒතකොට මේක සම්පූර්ණ එක මාසයක වැඩසටහනක්. හරිද? එක මාසෙන් ඔයාව B එකකට C එකකට අරන් යන්න කරන ප්‍රෝග්‍රෑම් එකක්. හරිද? ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේදී දැන් අර ස්ට්‍රක්චර් එකට අනිවාර්යෙන් එන ප්‍රශ්න සෙට් එකක් තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට web development, e-commerce, python, system වගේ දේවල්. මේකේදී අපි කරන්නේ මේවට වෙන වෙනම හදපු සම්පූර්ණ පේපර් 9ක්. දැන් උදාහරණයක් විදිහට මෙතන පේපර් 4යි කියන්නේ පාඩමෙන් පාඩමට වෙන වෙනම ප්‍රශ්න සෙට් එකක්. හරිද? ඒ කියන්නේ පුතේ මේකෙන් එක පාඩමකට එක පේපර් එකක්. එතකොට මේ පේපර් එක සම්පූර්ණයෙන්ම මේ කියන ප්‍රශ්න ටාගට් කරලා හදපු පේපර් එකක්. හරිද? දැන් උදාහරණයක් විදිහට web development ප්‍රශ්න ටාගට් කරලා අපි HTML, CSS, PHP කොටස් අන්තර්ගතව පේපර් එකක්. හරිද? එතකොට ඒක සම්පූර්ණ ඩිස්කෂන් එකක් තමයි කරන්නේ. එතකොට මේ ඩිස්කෂන් එක ඇසුරෙන් අපි කරන්නේ සම්පූර්ණයෙන්ම පාඩම මුලින් ඉඳන් රිවයිස් එකක් නැත්නම් රිවිෂන් එකක් විදිහට කරගෙන යනවා. හරිද? මේ පේපර් එකේ ප්‍රශ්න සෙට් එකෙන් ඔයාට එක්සෑම් එකට එන්න පුළුවන් විදිහේ සියලුම ආකාර ප්‍රශ්න ඔයාට කවර් වෙනවා. හරිද? එතකොට ඔයාට එක්සෑම් එකට එන්න පුළුවන් සියලුම ආකාරයේ ප්‍රශ්න උතර කවර් වෙනවා. ඒත් එක්කම ඔයාට එක්සෑම් එකට එන්න පුළුවන් සියලුම තීරි ටික අපි මේ පේපරෙත් එක්ක ඩිස්කෂන් එක කරනවා. හරිද? ඉතින් ගිය අවුරුද්දේත් මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහටම කරා. ඒක සක්සස් වෙලා ඕන තරම් තියෙනවා. අවසාන මොහොතේ MCQ 42 ගහපු ළමයිනුත් ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් එකට විතරක් ඇවිල්ලා. ඉතින් ඔයාලට බය නැතුව රෙකමන්ඩ් කරනවා පුතේ මේක අපේ ළමයිම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ගොඩ ගිහපු ළමයිම. ඉතින් ඒ හින්දා බය නැතුව සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඉතින් e-commerce වලටත් ඒ විදිහටම අපි පේපර් එකක් එන්න පුළුවන් ස්ට්‍රක්චර් එකට ඒ විදිහට හදපු පේපර් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒකේ ප්‍රශ්න පහක් සම්පූර්ණ ඔයා හිතනවා දැන් අපි ස්ට්‍රක්චර් කොටසට අදාළව ඔයා හිතන්නකෝ ප්‍රශ්න පහක් කියලා. ඒකේ හදලා තියෙන්නේ අපිට එන්න පුළුවන් අපසරිය සියල්ලම අන්තර්ගත කරලා. හරිද? එතකොට Python ගත්තාම Python වල පුතේ මේකේ ස්ට්‍රක්චර් කොටසේ ප්‍රශ්නයක් එනවා. එතකොට ස්ට්‍රක්චර් කොටසේ ප්‍රශ්නෙට අපි හුරු කරන්න ඒක අනිවාර්යයෙන්ම ලියන්න බෑ. අපි සෙකන්ඩ් එකේ Python ප්‍රශ්න ලිව්වේ නැති වුණත් ස්ට්‍රක්චර් කොට Python ප්‍රශ්න ලියා ගන්න හුරු කරන්න අපි මේකට අදාළව මොඩල් ප්‍රශ්න සෙට් එකක් කරනවා. මේ පේපර් එක ඇසුරින්. එතකොට එතනදී සම්පූර්ණ තියරි කැලලක් කතා කරනවා. හරිද? ඒ හින්දා ඔයාලට කිසිම බය වෙන්න දෙයක් නැහැ. තියරියක් කියලා දීලාම පේපරේ ඩිස්කෂන් කරනවා. එතකොට මේක සම්පූර්ණ මාසෙකින් මේ කියන පාඩම් මේ කියන ප්‍රෝග්‍රෑම් එක සිද්ධ වෙනවා. මේක ඉතින් පැය ගාන කියන එක ඔයාට මට කාටවත් තීරණය කරන්න බෑ පුතේ. අපි මාසයක් ඇතුළත මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියන්නේ මේක අය පැය 5ද 6ද 7ද ක්ලාස් එකක් කොච්චර වෙලා යනවද කියන එක අපිට තීරණය කරන්න බෑ. ඒක දැන් අවසාන මොහොතේ ඉන්නකොට ඔයයි මමයි දෙන්නම කැපවීමෙන් වැඩ කරන්න ඕන මොහොතක් මේක. එතකොට මේකෙදි මහන්සිය කියන එක ආයේ බලන්න බෑ. හරිද? මහන්සියක් කියන එක ඔයාටවත් මටවත්
අදාළ නැහැ. හරිද? සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන්ම වැඩ ටික කරගෙන යන්න ඕන නම් හරිද? මුලින් ඉඳන්ම කොට යන්න ඕන නම් ඉතින් මේ වෙලාවේ අර මහන්සි කියන එක බලලා මේ ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙලා තේරුම් නැහැ. ඔයාලට තියෙන්න ඕනේ දැන් ගැම්මක් අවසාන මොහොතේ හරි මේක ගොඩ දා ගන්නවා කියන ගැම්මක් තියෙන්න ඕන. හරිද? මේ මොරාල් එකක් තියෙන්න ඕන එකටම. එතකොට එහෙම වැඩ කරන්න පුළුවන් නම් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට සෙට් වෙන්නේ. නැත්තම් පුතේ මේක අවුල් වෙනවා. මොකද මාසයක් ඇතුළත අපි උපරිම වැඩ ප්‍රමාණයක් කරනවා. මොකද එක මාසයක් අපිට තියෙන්නේ. කියන්නේ ඔක්තෝබර් මාසෙ විතරයි අපිට තියෙන්නේ. හරිද? හරි පුතේ. ඉතින් මේ පේපරෙන් පේපරේ වෙන වෙනම අපි ඩිස්කෂන් එක කරනවා. පේපරේ ඩිස්කෂන් කරන අතරතුර සම්පූර්ණ තියරි ටික ඔය පේපරෙත් එක්ක සාකච්ඡා කරනවා. හරිද? ඒ විදිහටම Logic Gate Networking Database OS කිසිම දෙයකට බය වෙන්න එපා. මේ පේපරෙන් පේපරේ සම්පූර්ණ ඔයාලට එක්සෑම් එකට එන ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් වෙන මට්ටමට තියරි ටික ෂෝට් කරලා සම්පූර්ණ සාකච්ඡා කරනවා. හරිද? ඒත් එක්කම ඔයාලට ඕන නෝට් එහෙම අපිට ලබා දෙන්න පුළුවන් මේ පාඩමෙන් පාඩම හැම එකේම ෆුල් නෝට් ටික දෙන්න පුළුවන්. එතකොට ඔයාලට AT level 2 බලාගෙන ඔයාලට පුළුවන් ඔයාගේ දවස් ටික වෙන් කරගත්තා නම් මේ පාඩම් ටිකට විතරක්. හරිද? එක්සෑම් එකට එන පාඩම් ටිකට විතරක් වෙන් කරගත්තත් ඔයාට ඒ ටික බෙදාගෙන කාලසටහනක් කරනවා ටයිම් ටේබල් එකක් කරනවා වැඩ කරා නම් ඔයාට ගොඩ යන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට networking ප්‍රශ්න ටික database OS කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පුතේ අපි එසේ කොටසේ බලාපොරොත්තු වෙන ප්‍රශ්න සෙට් එකක්. මේ ටිකට අපි උත්තර ලියන්න බලාගෙනමයි යන්නේ. ඉතින් අපි හොඳ ප්‍රශ්න සෙට් එකක් මේකෙදි සාකච්ඡා කරලා ගියාම තියරි ටිකත් එක්කම IP address ගත්තොත් IP address තියරි ටිකත් එක්කම සාකච්ඡා කරගෙන ගියාම ඔයාට එක්සෑම් එකේදී අනිවාර්යෙන් මේ ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් මම මෙච්චර විශ්වාසයක් ඇතුව මේ කතා කරන්නේ ගිය අවුරුද්දෙත් මේ විදියට ප්‍රෝග්‍රෑම් එකක් අපි කරපු හින්දා. හරිද? ඉතින් ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න එපා. එතකොට පුතේ දෙවෙනි කොටස විතරද? දැන් ස්ට්‍රක්චර් එකයි එසේ එකයි විතරද? නෑ. පුතේ මේකෙදි තියරි කතා කරනකොට ඔයාගේ MCQ නිකම්ම හැදෙනවා. හරිද? මෙතන යම් ලකුණක් ඔයා වැඩි කරගන්න MCQ ටික වාගේ නිකම්ම හැදෙනවා. නිකම්ම අප් වෙනවා. හරිද? එතකොට මෙතන MCQ කියන කොටසේ MCQ සෙට් එකේ ඔයාට අනිවාර්යයෙන්ම තව MCQ සෙට් එකක් වැඩිපුර ගහගන්න හම්බ වෙනවා. දැන් උදාහරණයක් විදිහට නම්බර් සිස්ටම් නම් මම සම්පූර්ණ පාඩම ඔයාලට දෙන්නම්. එතකොට මේ නම්බර් සිස්ටම් පාඩමේ පුතේ MCQ පහක් නෙන්නේ. ඔය MCQ පහම කොට දාගත්තොත් ලකුණු පහක්. හරිද? ඒ විදිහටම මේ හැම පාඩමකම ගත්තාම වෙන වෙනම අපි මේ කරන ප්‍රෝග්‍රෑම් එකේදී පාඩමෙන් පාඩමට ඔයාලට MCQ ටිකක් පුළුවන් වෙනවා. හරිද? ඒත් එක්කම තව වැඩසටහනක් අපේ තියෙනවා පුතේ පේපර් ක්ලාස් එක. ෆුල් පේපර් පැක් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි කරන ෆුල් පේපර් ක්ලාස් එකේදී දැන් අපි ලයිව් විදිහට ඒක කරගෙන යනවා. ඉතින් ෆුල් පේපර් ක්ලාස් එකේ ලයිව් කරන්න පටන් ගත්තේ දැන් මාස 2-3කට කලින්නේ. එතකොට ඔයාලට මේ මාසේ පැක් එක ගන්න පුළුවන්. මෙන්න මේ පැක් එක ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ උදාහරණයක් විදිහට මේකේ පැක් එක වෙන්නේ රුපියල් 2000යි. මේ රුපියල් 2000 ඔයා පේමන්ට් කරාට මේකෙන් හම්බෙන දැනුම ලොකු දැනුම් පරාසයක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඒ කියන්නේ පුතේ පේපර් පැක් එකට අපි ඔය අපේ ඩිස්කෂන් එකක් ඔයා බැලුවොත් එහෙම සම්පූර්ණ පේපර් එකක් පැය 20ක් 25ක් විතර සාකච්ඡා කරලා තියෙනවා. එතකොට පොඩි සාකච්ඡාවක් නෙමෙයි පුතේ සම්පූර්ණයෙන්ම පැය 25ක 30ක සාකච්ඡාවක් පේපර් 5ක් දැනට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒක ලබන මාසේ කියන්නේ ඔක්තෝබර් මාසය තුල තවත් සාකච්ඡා වෙනවා. එතකොට මේ සාකච්ඡා වෙන හැම එකම ඔක්තෝබර් මාසේ ළමයින්ට දෙනවා. උපරිම පේපර් 7ක් 8ක් කියමුකෝ. ඒ පේපර් 8ම ඔයාලට මේ පැක් එක ඇතුලේ හම්බ වෙනවා. හැබැයි මේකෙදි පොඩි ප්‍රමාණයක් වුණාට ඔයා හොඳටම බලන්න YouTube එකේ ගිහිල්ලා අපේ වීඩියෝ ඔයා ගිහින් බැලුවොත් පේපර් ඩිස්කෂන් එකක් පැය 25ක් 30ක් කියලා කියන්නේ මුළු සිලබස් එකම මුලින් ඉඳන් නැවත ආවරණය වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරිද? ඉතින් එච්චර ස්පෙෂල් මේ පේපර් ක්ලාස් එකේ ඉන්න ළමයි ගැන හොඳටම දන්නවා. හරි. ඉතින් ඔයාට පුළුවන් MCQ ටික ගොඩ දාගන්න ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයා ෆයිනල් මිෂන් එකට එන ගමන් පේපර් පැක් එක අවශ්‍ය නම් ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාගේ දැනුමම තමයි තව අප් වෙන්නේ. ඒත් එක්කම ඔයාට පුළුවන් නැත්තම් මේකෙදී කරන වැඩ ටිකත් එක්ක මේකෙදී ඔයාට තියරි ටිකක් නැවත කරනවනේ. එතකොට මම කියන්නේ අස්සම් මුල්ලක් නෑ හැම එකක්ම මේකෙදී ආවරණය වෙනවා කියලා. නමුත් ඔයාට යම් මට්ටමකින් MCQ සෙට් එකක් මෙතන වදිනවා. හරිද? ඉතින් එතකොට ඔයාට අනිවාර්යෙන් අවමය මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට C එකකට B එකකට අනිවාර්යෙන් යන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ මම විශ්වාසයෙන් කියනවා මම මේ විදිහට වැඩ කරලා තියෙන මිනිස්සෙක්. එතකොට ඒ විශ්වාසය ඇතුව පන්තියට සම්බන්ධ වෙලා වැඩේ කරන්න අනිවාර්යෙන් ඔයාලට ගේමක් ගහන්න පුළුවන් මේ එක මාසයක් ඇතුළත. හරිද? ඉතින් මේ අවසාන මාසේ ප්‍රෝග්‍රෑම් එක මාර වැදගත්. පේපර් ඩිස්කෂන් එකෙන් ඔයාලට තියරි ටික මුලින් ඉඳන් ආවරණය වෙනවා. මොකද ලොකු විවරණයක් එක්ක යන හින්දා එහෙනම් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. MCQ ටිකත් ඔයාලට ලස්සනට ගහ ගන්න පුළුවන්. හරිද? හරි. ඉතින් මම කියන්නම් ඔක්තෝබර් මාසේ මේක අපි පටන් ගන්නවා පුතේ ඔක්තෝබර් 8 කියන දවසේ. කියන්නේ මම හිතන්නේ බදාදා දවසක් වැටෙන්නේ. බදාදා දවසේ ඉතින් Zoom YouTube ඔය live එක තියෙනවා. ඔයාට එදාට ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ දවසේ අපි අදාළ පාඩමකට අදාළ මේ කියන ප්‍රෝග්‍රෑම් එකේ වැඩේ පටන් ගන්නවා. එතකොට පළවෙනි දවසේ ඔයාලට සම්පූර්ණයෙන් නොමිලේ මම ඒ දාට කරන සාකච්ඡා කරන මොකද්ද පේපර් එක මොන පාඩමද සාකච්ඡා කරන්න කියලා එදාට දැනුවත් කරන්නම්. ඉතින් එදාට ඔයාලට ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. එදාට ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. හරිද? ඒත් එක්කම ඔයාට පුළුවන් YouTube channel එකට ගියොත්
අපේ රිසල්ට්ස් කොහමද කියලා ඔයාලට බලා ගන්න සහ ළමයින්ගේ කමෙන්ට්ස් ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. ඉතින් පුතේ අපි ෆස්ට් බැච් එකෙන්ම දිස්ත්‍රික් 2 4 8 10 කියන රෑන්ක් හදපු පන්තියක්. ඉතින් ඒ හින්දා බය නැතුව ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ කියන ප්‍රෝග්‍රෑම් එක. මේකෙදී තමයි ඔයාලගේ රිසල්ට් එකක් අප් වෙන්නේ. හේතුව මාසයක් ඇතුළත පුතේ සම්පූර්ණ මේ වගේ ලොකු වැඩසටහනක් කරනකොට ළඟ මතකය. හරිද? කියන්නේ වැඩි කාලයක් නෙමෙයිනේ. මේ කියන පොඩි කාලයක් ඇතුළත කරන මතකය හොඳට ඔලුවට යනවා. එතකොට ඔයාලට පේපර් එකක් ලියා ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. හරි. ඉතින් මේ තමයි ෆයිනල් මිෂන් එක. මේ තමයි අවසාන ප්‍රෝග්‍රෑම් එක. මේ තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන ප්‍රෝග්‍රෑම් එක. හරි පුතේ. එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් එකේදී හම්බෙමු. WhatsApp group එකට join වෙලා ඉන්න. එතකොට ඔයාලට සියලුම දැනුවත් කිරීම ඒ හරහා සිද්ධ කරනවා. හරි පුතේ. එහෙනම් හැමෝටම ජය වේවා. ආයුබෝවන්.